දිනය 1974 දෙසැම්බර් 4 වෙනිදා. වෙලාව රාත්‍රී 10 පසුයි හරියටම මිනිත්තු 10යි. ස්ථානය සප්ත කන්‍යා කඳුවැටිය. සියලු දෙනාම නැවතත් සාදරයෙන් පිළිගන්නවා මානයට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ගුවනේදී සිදුවෙච්ච බිහිසුණුම ගුවන් අනතුර සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් සප්ත කන්‍යා ගුවන් ඛේදවාචකයේ සම්බන්ධයෙන්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න, share කරන්න, like කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මං කලින් කිව්වා වගේම නෙදර්ලන්තයේ මාටින් එයා ගුවන් සමාගමට අයිති අංක 138 දරන DC-8 මාදිලියේ ගුවන් යානය 1974 වර්ෂයේ දෙසැම්බර් 4 වෙනිදා ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ ඉඳලා මක්කම බලා තමයි ගමන් කිරීමට නියමිතව තිබ්බේ. මේ ගමන අතරතුරදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක කටුනායක ගුවන් තොටුපළටත් මෙම ගුවන් යානය පැමිණීමට නියමිතව තිබ්බා. ඉතින් මේ අතරතුරේදී තමයි මෙන්න මේ වගේ ලොකු ප්‍රශ්නයකට මේ දැන් කාලේ තියෙන Boeing 787 වගේ නවීන මාදිලියේ ගුවන් යානා වගේම 1974 වර්ෂයේදී නවීන මාදිලියේ ගුවන් යානයක් තමයි DC-8 මාදිලිය කියලා කියන්නේ. ඉතින් මේ DC-8 මාදිලියේ ගුවන් යානයක් අනතුරට ලක් වෙනවයි කියන එකත් සෑහෙන ප්‍රශ්නයක් වුණා. ජාත්‍යන්තර පුවත් මවන්නට පවා මෙන්න මේක ප්‍රශ්නයක් වුණා. මොකද DC-8 මාදිලියේ කාර්මික දෝෂයක් ඇතිවීම ගැන ඒගොල්ලන්ට සැකයක් පහළ වෙලා තිබ්බේ. කාර්මික දෝෂයක් නිසාද මේ ප්‍රශ්නේ උනේ කියලා. අපි ඉතින් ඉස්සරහට බලමු මේ ප්‍රශ්නේ ඇත්තටම උනේ මොන වගේ දෙයක් නිසාද කියලා. කොහොම හරි මේ මාටින් එයා ගුවන් යානේ මේ දවසේ මක්කම බලා යන්න මගින් 182ක් සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් සම්පූර්ණ ප්‍රමාණය 191ක් ගමන් කළා තියෙනවා. ඉතින් මේ ගමන අතරතුරදී ශ්‍රී ලංකාව හරහා ගමන් කරන්න තියෙනවා කියලා මම කලින් කිව්වා වගේම මේගොල්ලෝ ශ්‍රී ලංකාවට ඇතුළු වෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළු වුණාට පස්සේ අපි හැමෝම දන්නවා මොකක් හරි ගුවන් යානයක් යම්කිසි ගුවන් කලාපයකට ඇතුළත් වුණාට පස්සේ ඒ රටට අනන්‍ය වූ ගුවන් පාලකවරු ඉන්නවා. එහෙම නැත්නම් අපි කියනවා air traffic controllersලා කියලා. එයාලගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ ගුවන් යානය ඊට පස්සේ ක්‍රියා කරන්නේ. ඒ ගුවන් නියමුව ඒ අනුව තමයි ඒගොල්ලන්ගේ ගුවන් යානය පාලනය කරන්නේ. හැබැයි කොහොම වුණත් මෙන්න මේ දවසේ ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ air traffic controllersලාට මේ DC-8 ගුවන් යානයේ ගුවන් නියමුවන් සම්බන්ධ කර ගැනීමට sannivedana අපහසුතාවයන් ඇති වෙලා තියෙනවා. ඒක කොහොමද උනේ කියනවා නම් ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ වෙද්දි තිබ්බ කාලගුණ තත්ත්වය සහ යම්කිසි දෝෂයන් නිසා තමයි මෙන්න මේ වගේ sannivedanයේ අපහසුතාවයක් ඇති වෙලා තිබ්බේ. ඉතින් මේ DC-8 මාදිලියේ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළත් වුණාට පස්සේ මේගොල්ලෝ දැනුම් දීලා තියෙනවා කටුනායක අපේ එයා කන්ට්‍රෝලර්ස්ලාට අපි දැන් ගුවන් කලාපයට ඇතුළත් වුණා කියලා. හැබැයි මේ පණිවිඩෙන් පස්සේ සෑහෙන වෙලාවක් යනකම් ගුවන් පාලකවරුන්ට මේ ගුවන් නියමුවන් දෙදෙනාව සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. කොහොම හරි මේ ගුවන් නියමුව දෙන්න ශ්‍රී ලංකාවේ යම්කිසි දුරක් ගුවන් කලාපයේ යම්කිසි දුරක් ආවට පස්සේ මේගොල්ලෝ ගුවන් පාලකවරුන්ව අමතලා තියෙනවා. මේ අවස්ථාවේදී ගුවන් පාලකවරු සහ ගුවන් නියමුව අතර මොන වගේ sannivedanayක්ද උනේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. ඊට කලින් කියන්න ඕනේ මේ ගුවන් නියමුවා මෙන්න මේ ගුවන් පාලකවරයාව අමතුවාට පස්සේ නැවතත් කිසිම අවස්ථාවක මෙම ගුවන් යානය සම්බන්ධ කරගන්න මේ air traffic controllersලාට හම්බ වෙලා නැහැ. අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම රේඩාර් පතේනුත් මේ ගුවන් යානය අතුරුදහන් වෙලා තියෙනවා. මේ ගැන ලොකු ප්‍රශ්නයක් ගුවන් පාලකවරුන්ට ඇති වෙලා තියෙනවා. මොකද ගුවන් යානයක් එහෙම් පිටින්ම අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවකින් තමයි ඒගොල්ලන්ට දැනගන්න ලැබිලා තියෙන්නේ මෙන්න මේ වගේ DC-8 මාදිලියේ ගුවන් යානයක් සප්ත කන්‍යා කඳුපන්තිය අසලදී අනතුරට ලක් වෙලා තියෙනවයි කියලා. කොහොම හරි මේ සප්ත කන්‍යා කඳුවැටිය ගැන කියනවා නම් මේ සප්ත කන්‍යා කඳුපන්තිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5141ක් පමණ උසයි. ඉතින් සෑහෙන උසක් තියෙන කඳුපන්තියක් තමයි මේක. කොහොම හරි මෙන්න මේ කඳුපන්තිය ගැටලා තමයි මෙන්න මේ DC-8 මාදිලියේ ගුවන් යානය අනතුරට ලක් වුණේ. කොහොම හරි මේ ගුවන් යානාව අනතුරට ලක් වෙන වෙලාවේ
අධික ගිගුරුම් හඬක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කඳු අවට ජීවත් වෙච්ච මිනිස්සු කොහොම හරි මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා බලන්න. ඇත්තටම මේ ස්ථානයට එන්න සෑහෙන අමාරුයි. සප්තකන්‍යා කඳුපන්තියට යනවයි කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඉතින් ඒ අවට ජීවත් වෙච්ච මිනිස්සු කොහොම හරි මෙන්න මේ තැනට ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ ඇත්තටම ගිගුරුම් හඬ මොකක්ද මේ ඇති වෙලා තියෙන ගින්න කියලා බලන්න. ඇත්තටම කිව්වොත් මේ ගින්නෙන් ඒ අවට අක්කර ගණනක් කැලය ගිනිගෙන විනාශ වෙලා තියෙනවා. කොහොම හරි මේ මිනිස්සුන්ගෙන් අහද්දි කියනවා ඒ මිනිස්සු එතනට යද්දි රූස්ස ගස් උඩ මිනිස්සුන්ගේ ඉතුරු වෙච්ච කොටස් රැඳිලා තියෙනවා දැක්කලු. ඒගොල්ලෝ පහතින් යද්දි ඒ කොටස් ඒගොල්ලෝ ඇඟට වැටෙනවලු. ඒ වගේම සප්ත කන්‍යා කඳුපන්තිය ලේ ගංගාවක් කරා කියලා කියනවා මෙන්න මේ ගුවන් අනතුර. ඉතින් ඒ වගේ වෙච්ච ඛේදවාචකයක් තමයි මේ DC 8 ගුවන් යානයේ සිදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාලයත් සමග මේ ගුවන් යාන අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විමර්ශනයක් පටන් ගන්නවා. ඉතින් මේ විමර්ශනයේ ශ්‍රී ලංකාවේ හමුදාවට පැවරෙන ප්‍රධාන කාර්යය තමයි මේ ගුවන් යානයේ තියෙන කළු පෙට්ටිය හොයාගන්න එක. ඇත්තටම කිව්වොත් මේ සප්තකන්‍යා කඳුපන්තිය කියන එක අති විශාල වනයකින් වට වෙලා තියෙන තැනක්. ඉතින් ඒ වගේ විශාල වනයක මේ ගුවන් යානා සුන්බුන් එක්ක මේ කළු පෙට්ටිය කියන එක හොයනවා නම් ඒක කළුනික හොයනවා වගේ වැඩක්. ඇත්තටම. මොකද මේ කළු පෙට්ටිය කියන්නේ ඇත්තටම කිව්වොත් යම්කිසි අනතුරක් සිද්ධ වුණාට පස්සේ ඒ වෙනකන් ඒ ගුවන් යානය ඇතුලේ මොකක්ද වුනේ සහ ගුවන් පාලකවරු අතර සම්බන්ධතාවය කොහොමද පැවතුනේ කියලා හොයාගන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි කළු පෙට්ටිය කියලා කියන්නේ. ඉතින් මේ කළු පෙට්ටිය ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව විසින් හොයාගන්නවා. හැබැයි අවාසනාවන්ත කරුණ කියන්නේ ඒ වෙද්දිත් මේ කළු පෙට්ටිය කියන එක කැබලි වලට කැඩිලා ඒක ඇතුලේ තියෙන හඬපටයකුත් විසිරීලා ගිහිල්ලා තිබ්බේ. අන්තිමේදී කොහොම හරි මේ කැඩිච්ච කැබලි ටිකත් එකතු කරගෙන කොහොම හරි මේ විමර්ශනය කරලා අන්තිමට හොයාගන්නවා මොකක්ද මේ ප්‍රශ්නේ ඇයි මේක කඩන් වැටුනේ කියලා. ගොඩක් අය හිතුවේ මේක ඇතිවෙච්ච කාර්මික දෝෂයක් එන්ජිමේ හටගත්ත කාර්මික දෝෂයන් නිසා තමයි මේක උනේ කියලා. ඇත්තටම කිව්වොත් එහෙම නෙමෙයි. මේ අනතුර ඇත්තටම උනේ ඊටාම ප්‍රාථමික මට්ටමේ sannivedana දුර්වලතාවයක් නිසා. ඒ මොකද මම එහෙම කියන්නේ ගුවන් පාලකවරයා එහෙම නැත්නම් එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර් සහ ගුවන් නියමුවා අතර ඇතිවෙච්ච සංවාදයේ වෙච්ච සුළු වැරදීමක් නිසා මේ වගේ ජීවිත 191ක් බිලිදුන් ඉතා බිහිසුණු ගුවන් අනතුර සිද්ධ වෙනවා. ඉතින් මේ අනතුර සිදු වෙලා තියෙන්නේ මෙහෙමයි. මේ ගුවන් යානයේ ගුවන් නියමුවන් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළත් වුණාට පස්සේ මේ සප්තකන්‍යා කඳුපන්තියේ ටිකක් ආසන්නයේදී කියලා තියෙනවා අපේ කටුනායක ගුවන් පාලකවරුන්ට අපි ඉන්නේ ගුවන් සතපුම් 40ක් ඈතින් කියලා. ගුවන් සතපුම් 40ක් ඈතින් කියලා තමයි කියලා තියෙන්නේ. හැබැයි අවාසනාව කියන්නේ ගුවන් පාලකවරුන්ට ඒක ඇහිලා තියෙන්නේ ගුවන් සතපුම් 14ක් ඈතින් ඉන්නවයි කියලා. ඒක ඉංග්‍රීසි වලින් සංවාදය යන නිසා මම ඒකත් කියන්නම් 40 miles කියන එක ගුවන් පාලකවරුන්ට ඇහිලා තියෙන්නේ 14 miles කියලා. ඉතින් ඒගොල්ලෝ හිතලා තියෙන්නේ මේ ගුවන් නියමුවන් මේ ගුවන් තොටුපළට ඊටමත් ආසන්නයේ තමයි ගුවන් සතපුම් 14ක් ආසන්නයේ තමයි ඉන්නේ කියලා. ඉතින් මේක ඇහුණට පස්සේ ගුවන් පාලකවරුන් ගුවන් නියමුවන්ට අවසර දීලා තියෙනවා අඩි 2000ක් දක්වා ගුවන් යානය පහත් කරන්න. ඉතින් ගුවන් නියමුත් අඩි 2000ක් දක්වා ගුවන් යානය පහත් කරනවා. හැබැයි මේ ගුවන් නියමුවන්ට මොකක් හරි ප්‍රශ්නයක් තේරලා තියෙනවා. එයාලට තේරලා තියෙනවා මොකක් හරි අනතුරක් වෙන්න යන්නේ කියලා. ඒගොල්ලෝ අඩි 2000ක් දක්වා පහලින් ගමන් කරද්දි ඉතින් එයාලා ශනිකව තීරණය කරලා තියෙනවා නැවතත් යානාව ඉහළට ගන්න. හැබැයි ඒ වෙද්දිත් එයාලා පරක්කු වැඩි. වෙන්න ඕන අනතුර ඒ වෙලාවෙත් වෙන්න නියමිත වෙලා තිබ්බේ. මොකද යානාවේ වම් තට්ට වදිනවා මුලින්ම ගිහිල්ලා සප්තකන්‍යා කඳුපන්තිය. ඊට පස්සේ යානාව සම්පූර්ණයෙන්ම ගිහිල්ලා සප්තකන්‍යා කඳුපන්තියට වැදිලා ගිනි ජාලාවක් විදියට පොළවට කඩන් වැටෙනවා. මේක තමයි ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච බිහිසුණුම. ඉතින් ඊටමත් ප්‍රාථමික sannivedana දුර්වලතාවයක් නිසා ජීවිත 191ක් ඒ විදිහට නැති වුණා. ඉතින් මේ වගේ තවත් ඔයාලට වැදගත් වීඩියෝස් බලන්න අපේ මානේ YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න.
ඔයාලා හැමෝටම සුබ දවසක්.